කරුණක්කේ තේ වෙලාවත් හරිනේ. Excuse me miss. මිස් මං ආවේ මේ මගේ බිස්නස් එකට ලෝන් එකක් ගන්න පුළුවන්ද කියලා බලන්න. කීයක වගේ ලෝන් එකක් දැන් ඔයා බලන්නේ? මිස් මං ට්‍රැවල් ඒජන්සි එකක් කරන්නේ. ලක්ෂ 20ක් වගේ ගන්න කියලා තමයි බැලුවේ. එච්චර ගාණක් ඇප්‍රූව් වෙයි කියලා මම නම් හිතන්නේ. මොනවා කරන්නද? මිස් බිස්නස් එක ඩෙවලොප් කරන්න තමයි බැලුවේ. අපි බලමුකෝ. බැංක් ස්ටේට්මන්ට් ටික අරන් එන්නකෝ. The next day. එතන මිස් බැංක් ස්ටේට්මන්ට් ඔක්කොම ටික තියෙනවා. ලෝන් එක ගන්න පුළුවන් නේද? දැන් මෙතන ස්ටේට්මන්ට් එක නම් තියෙනවා. එක්කෝ BR එක. BR එක ඕනේ නේද මිස්? Much later. ඔන්න මිස් ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික ගෙනාවා. හරි මට ඉන්කම් ස්ටේට්මන්ට් එක දෙන්න. ඒක නැත්නම් ඇප්‍රූව් කරන්න බෑ. ඉපාර ඉන්කම් ස්ටේට්මන්ට් එකක් ගැන කියනවා. 2000 years later. මිස් මෙතන මිස් අද නැද්ද? ඒ මිස් නම් කන්න ගිහින් පැයක් විතර යයි. ඉඳගෙන ඉන්න. මුන් කෑම කන එක නම් විනාඩියක්වත් පරක් කරන්න තෝ හරියටම කරනවා. A few moments later. අදත් ආවද? අර ලෝන් එක නේද? ඉන්කම් ස්ටේට්මන්ට් එකක් ගෙනාවා මිස්. අද නම් මොකක් මාරි කරලා දෙන්න. මෙතන ඉන්කම් ස්ටේට්මන්ට් එක විතරනේ තියෙන්නේ. මේක විතරක් තිබ්බලා හරියන්නේ නැහැ. අපිට වගේ බිස්නස් එකේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් තවනේ. එයි මං එදා කිව්වේ නැද්ද? මිස් මන් දැන් කී දවසක් ලෝන් එක නිසා රස්තිය දුනාද? ගේන්න තියෙන දේවල් ඔක්කොම කියන්න ඔය එකපාර රස්තිය දුන කර. මට මතකයි මං එදා කීවා කියලා. ඒ ටික ගේන්නකෝ. One eternity later. ඔන්න මිස් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ගෙනාවා. දැන් ඔක්කොම තියෙනවනේ. කවද්ද මට ලෝන් එක වැටෙන්නේ? අයි මිස් ලෝන් එක ගන්න පුළුවන් නේ? ඩොකියුමන්ට්ස් ඔක්කොම තියෙනවනේ නේද? තියෙනවනේ. තව එකක් තියෙනවා. අශාන් අමාය ඔයා මොකද මෙතන කරන්නේ? මම මේ ලෝන් එකක් ගන්න කියලා දැන් මාස ගාණක් තිස්සේ රස්තිය දෙනවා. මාස ගාන මම්මගේ බිස්නස් එක ලෝන් එක සද්දෙකින් කිසිම රස්තිය අදවන්න නැතුව. ඒ කොහමද? මම්මගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක, මැනේජ්මන්ට් අකවුන්ට්ස්, ඊට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්ස් ඔක්කොම අකවුන්ටින් බඩියෙන් හදාගෙන තමයි බැංකුවට දුන්නේ. ඒ නිසා බැංකුවට කියන්නේ කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඔයාටත් එහෙම කරන්න ඕන නම් කියන්න අපි යමු අකවුන්ටින් බඩියකට. එයාලා වගේ වැඩ සද්දෙකින් කරලා දෙයි. ඉතින් ඔයත් අශාන් වගේ බිස්නස් එක ලෝන් එකක් ගන්න ගිහින් රස්තිය අදුර කෙනෙක්ද? බය වෙන්න එපා. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික වාතේ තියෙනවා නම් ඉතාමත් කෙටි කාලෙකින් ලෝන් එකේ වැඩේ සම්පූර්ණයෙන් ඔයාලට ඉවර කරගන්න පුළුවන්. ඉතින් ලෝන් එක ගන්න බැංක් එක තෝරගන්න තැන ඉඳන්ම ලෝන් එක ඔයාගේ අතට හම්බ වෙනකන් සම්පූර්ණ ප්‍රොසෙස් එකම ස්මූත්ලි කරගන්න ඕන නම් අකවුන්ටින් බඩි අපිට අදම කතා කරන්න.